ඉක්මන් රට YouTube චැනල් වලට සාදරයෙන් පිළිගන්නවා. අදත් අපිට කෙලින්ම WhatsApp වලට ආපු වාහන කීපයක් ඔයාලට අරන් එනවා. ඉතින් ඔයාලටත් සමහරට මේකේ සෙට් වෙන වාහන තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඔයත් මේ දාලා තියෙන නම්බර්ස් වලට ඩිරෙක්ට්ම කතා කරලා බලන්න පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලාම අපි යටින් ඉඳන්ම බලන් යමු. ඉස්සෙල්ලාම දාලා තිනවා බයිසිකල් එක 4.15ක් තමයි කියන්නේ. මේක තියෙනවා කියන්නේ රුවන්වැල්ලේ යමයි FZ එක. පෙනුමට නම් හොඳට තියෙනවා VZ එක. මේක ටිකක් අඩුවට හොයන කෙනෙකුට හොඳයි සාමාන්‍ය 4.15ක්. දැන් මේ දවස්වල අකුරු තුනේවට ඩින් එනවනේ. ඔයාලටත් සෙට් වෙනවා නම් කතා කරලා බලන්න 075යි 42යි 77යි 140 කින් නම්බරේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ KDH එකක් දාලා තිනවා. ඒකේ ෆෝන් නම්බරේ තියෙනවා. ගාන නම් දාලා නැහැ PG එකක්. දසරන ඉතින් KDH ටිකක් මිල වැඩියෙන් කියනවා. ඉතින් ඔයාලට සෙට් වෙනවා නම් කතා කරලා බලන්න. 201 ඉන මොඩල් එකේ KDH තමයි මේක. මේක වට සම්බන්ධ කරගන්න පුළුවන් 076 164යි 70යි 62 කියන නම්බරේ. ඊට පස්සේ දාලා තියෙනවා මේ CHR එක. මේක විස්තර දාලා තියෙනවා මේක CBI එක 2018 2019 තුන්වෙනි අයිතිකරු ළඟ තමයි තියෙනවා කියලා කියන්නේ. මයිලේජ් එක 119000 කියලා කියන්නේ ජෙනුයින් මයිලේජ්. එතකොට එන්ජින් එක ගියර් බොක්ස් වගේ දේවල් හොඳට තියෙනවා කියලා තියෙනවා. එතකොට මේක ට්‍රින්කොමලි වලින් වාට බලන්න පුළුවන්. මේවා වාට මේකේ ෆොටෝ ටික බලමුකෝ. ෆොටෝ නම් ටිකක් ක්ලියර් අඩුයි. තිබුණා මලේ තමයි තියෙන වාහනේ නම් පෙනුමට නම් හොඳ මට්ටමේ තියෙනවා. CR එක දාලා තිනවා. ඔයාට මේ මේකේ මේ ජපානයේ විස්තර ගන්න පුළුවන් තියෙනවනේ ඇප් එකක්. ඒකෙනුත් විස්තර දාලා තිනවා. හොඳ පෙනුමට තියෙනවා වාහනේ. ඉතින් ඔයාටත් සෙට් වෙනවා නම් කතා කරලා බලන්න 077යි 95යි 893 කියන නම්බරයට කතා කරලා ඔයාට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දාලා තියෙන කාර් එක බලමු අපි. මේක මිල ලක්ෂ 37ක් කියන්නේ ඔටෝජියර් කාර් එකක්. මේකත් පෙනුමටම නම් තියෙනවා හොඳට වාහනේ. ඊට පස්සේ මේ මීටර එහෙමත් තියෙනවා 20000 ගාන 2,19,000 ගානක් තමයි මීටරේ තියෙන්නේ. බුක් කොපි එකක් දාලා තියෙනවා CF එකක් මේක. එතකොට මේක කොරොල්ලා කාර් එකක්. ඔයාට මේක 37කට ගන්න පුළුවන් කියලා තියෙනවා 076යි 79යි 74යි 091 කියන නම්බරේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට මම ඔයාට අරන් ඉන්නේ මෙන්න මේ දාලා තියෙන පෙට්‍රල් වෑන් එක. මේක නම් ඔයාට ගෙවන් යන්න දෙන එක. 2006 තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2011 තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. PC නම්බර එක. 4 වෙනි අධිකරු ළඟ තමයි වාහනේ තියෙනවා කියලා කියන්නේ. මයිලේජ් එක 190ක් විතර වෙනවා කියලා කියනවා ඔටෝ. ඊට පස්සේ ෆුල් ඔප්ෂන් අතට ඉල්ලන්නේ ලක්ෂ 19.50යි. 67000න් වාරික 55ක් තියෙනවා කියලා තියෙනවා. ඇරියස් මුකුත් නැහැ කියලා තියෙනවා. කෑෂ් ප්‍රයිස් එක කියනවා ලක්ෂ 47.50ක් තමයි කියන්නේ. ත්‍රිකුණාමලයෙන් බලන්න පුළුවන්. 077 95 98 893 කියන නම්බරයට කතා කරලා ඔයාලට මේවා සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට දාලා තින්නේ KDH එකක්. ෆොටෝ ටික බලමුකෝ එකේ. මේ වගේ තමයි පිටිපස්සේ තියෙන සීට් එක හොදට තියෙනවා. ඒකලක් තියෙනවා. මේක DX type එකක්. වෙනමට නම් මේක DX කියලා තියෙනවා මේ විස්තර. ඔයාලටත් මේක ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන් මේ වගේ ගිහිල්ලා සාමාන්‍ය වාහනයක රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට මේක PH එකක්. PH නම්බරයක් ඉඳින් අපේ රටේ විදිහට තාමත් ඉතින් ඉදිරියෙන් තියෙන නම්බරයක්. දැන් මොකද මේ වාහන ආවේ නෑනේ ගොඩක්. එතකොට මේක විස්තර දාලා තියෙන 2012 2015 හතරවෙනි අධිකරු ළඟ තියෙන්නේ කියලා 2,70,000 දුවලා තියෙනවා. මේක 4 wheel එකක්. ඊට පස්සේ ඔටෝ ට්‍රාන්ස්මිෂන් ටයර් 60ක් වගේ කියලා තියෙනවා. මිල කියනවා ලක්ෂ 1,38 ලක්ෂයක් කියලා තමයි කියන්නේ. ඔයාට සම්බන්ධ කරගන්න පුළුවන් 077 95 98 893 කියන නම්බරේ ඔයාට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දාලා තිනවා need alto 800 any color ලක්ෂ 35යි බජට් එකට හරියන ඔයාගෙත් මොකක් කර තියෙනවා නම් මේ කිරීම කතා කරලා බලන්න 076යි 29යි 34යි 267 කියන නම්බරේ. ඉතින් අපි මේවා ගේන්නේ කෙලින්ම ඔයාලට ඩිරෙක්ට්ම තමයි ගේන්නේ. ඉතින් ඔයාට හින්දා අපි කිසිම මේකකින් මුදලක් අය කරගන්නේ නැහැ. ඔයාලට අපි ඩිරෙක්ට් සම්බන්ධ කරලා දෙන එක තමයි කරන්නේ අපිට WhatsApp මාර්ගෙන් එන ඒවා. අවසාන වශයෙන් බලමු මේ PS එක දාලා තියෙනවා G LED එක. මේකේ මිල කියනවා 1,50,00,000ක්. ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන් 075 92 82
160 ගෙන නම්බරේ. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට අලුතින් වාහනයක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. සුබ දවසක්.